AI තාක්ෂණය ඔස්සේ දිගහැරෙන වසර 2300ක පමණ මතකාවර්ජනය. ඇම්තොට රිදීලෙන හෙවත් ඓතිහාසික රිදී විහාරය. පුරාණ කාලේ රජරට රාජධානියේ සිට මලය දේශයට වැටුණ මාර්ගයක් තිබුණා. මාර්ගයේ නිරන්තරයෙන් ගැල්වල බඩු පුරවාගත් වෙළෙන්දන්ගෙන් පිරී පැවතුණා. මාර්ගයේ අතරමැද තිබූ ජනපදයක් තමයි අම්බට්ටකෝල ජනපදය. එහෙම නැත්නම් ඇම්තොට දනව්ව. ගමනාන්තයේ කන්ද උඩරට කරගත් එක් වෙළඳ කණ්ඩායමක් අනුරාධපුරයෙන් ගමන් අරඹන්නට වුණා. මලය රට වෙළඳ මාර්ගයේ ගම්නියම් ගම් පසු කරමින් ඔවුන් ඇම්තොට දනව්වට ළඟා වුණා. ඇම්තොටදී ගවයන් ගමන පසුබාන්නට වුණා. ගොන්නාඹන්ට මහන්සී වගේ ඉදිරියට යන්න අදිමදි කරනවා. එයනම් ගොන්නු ටික ලෙහෙලා විවේකයක් කරන් නැවත පිටත් වෙමු. ගොන්නු ටිකට අලුත් තනකොළ ටිකක් බුදින්නේ ලිහලා දාලා. අපිත් තියෙන දෙයක් කාලා විඩාව ටිකක් නිවාගෙන යමු. ගැල්වලින් ගවයන්ව නිදහස් කළ වෙළෙන්දන්ද සතුටු සාමිචියේ යෙදමින් තමන්ගේ ආහාරයන් අනුභවය කර විවේක ගන්නට හෙවත් විශ්‍රාම ගන්නට සූදානම් වුණා. හරිම මහන්සි. හරිම අමාරුයි. ටිකක් ඇලවෙන්න හොඳ ගල් තලාවක් මේ තියෙන්නේ. හා නැගිටින්න ගමන පිටත් වෙන්න තියෙනවා. වතුර දීලා ගොන්නු ටික සූදානම් කරගමු ඉක්මනට. මේ මාර වැඩක් නිවෙලා තියෙන්නේ. අපේ රංචුවේ ගොන්නු අඩු වෙලා. බලන්න ඉක්මනට. මුන් කැලෑ වැදුනද මන්දා. ගවයන් සොයමින් වෙළෙන්දන් ඇම්තොට දනව්වේ වනගත කඳුගැටයට නගින්නට වුණා. එහි උස් පර්වතයන්ට පවා නගිමින් ගවයන් ගිය ඉසව්වක් සොයන්නට වුණා. කැලෑබද කඳුගැටයට පිවිසුන වෙළඳ කණ්ඩායමේ පිරිසකට පනස රුක්ෂයක හෙවත් පැණිවරකා ගසක පහතට නැමුණු අක්තක හොඳට ඉදුණු පැණි වෑහෙන වරකා ගෙඩියක් දක්නට ලැබ. එය ගසින් වෙන් කරගන්නට වුණා. මේ පැණිවරකා ගෙඩිය පූජා කිරීම පිණිස මේ වනපියසේ රහතන් වහන්සේලා සිටීනම් අප කෙරේ අනුකම්පාවෙන් වඩිනසේක්වා. මෙම කාල ഘോഷාව දිවසින් දුටු වන අරණේ වැඩ සිටි ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ තවත් රහතන් වහන්සේලා සිව්නමක් සමග අසල ගල්ලෙනකට